ආයිබෝන් අපි කලින් කෙටි වීඩියෝකදී ඔබට කතා කරුවා මේ ලී විනාකිරි. එහෙම නැත්නම් මේ වුඩ් විනික කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක ගැන කතා කරද්දී ඒකේ අතීතයට අපි යනවා නම් ඉස්සර අපේ පරණ ගෙවල් වල තිබුණා දුම කියලා එක. දුම කියලා කියන සරලව කියනවා නම් ගෙදර මුණුතෙන්ගේ උයන තැන එතන උඩින් වෙන ලිප් වලට උඩින් මැස්සක් ගහලා ඒකට දුම වදින විදිහට, ඒ කියන්නේ අපි විවද්දේ ඇති වෙන දුම ඒකට වදින විදිහට තියලා ඒකේ අපිට කල් තියා ගන්න ඕන දේවල්, කල් තියා ගන්න ඕන ආහාර, එහෙම නැත්නම් සමහරට මස් මාළු පවා කල් තියා ගන්න. එහෙම දුමේ දාලා දුම් ගහලා කල් තියා ගන්න ක්‍රමයක් තිබුණා. විශේෂයෙන්ම මේ මොනවාද කඳුකර මේ පළාත් වල, ඒ කියන්නේ සීත පැති වල දුම කියන එක නිතරම පාවිච්චි කරනවා ඒ තියෙන සීතලත් එක්ක. එතකොට ඒක ඒ පැති වල තියෙන කාලගුණෙත් එක්ක දුම කියන එක තමයි විශේෂයෙන්ම පාවිච්චි වුණේ මේ ආහාර කල් තබා ගන්න. මේ දුම කියන එක තවත් අපි පාවිච්චි කරුවා අතීත කාලෙදී සාමාන්‍ය කන්න එක වගාවක් අරගෙන, විශේෂයෙන්ම මේ කෝපි වගේ දේවල් ඊළඟ කන්නේට අපිට අවශ්‍ය කරන බීජ තියාගෙන ඒවා ගබඩා කරගන්න සහ ඒවලට ඒ ඊළඟ කන්න වෙනකම් පවත්වාගෙන යන්න මේ දුම කියන එක පාවිච්චි කරුවා. මම විශේෂයෙන් මේක සඳහන් කර හේතුව තමයි ඕගලන්ට මම ඉදිරියේදී මේක විශේෂයෙන් කියනවා මේ අපි හදාගන්න මේ ලී විනාකිරි, එහෙම නැත්නම් වුඩ් විනිග එක අපිට පාවිච්චි කරලා අපි මොනහරි බීජ හිටවන්න යනවනම් ඒවා අපිට මේ වුඩ් විනිග එකේ අපිට දාලා තියලා ඒක එතනින් පස්සේ මේ අපේ ශේෂ්ඨ හිටවුත් එහෙම ඒවල පැලවීමේ ප්‍රතිශතයත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක තවත් ඒක වාසියක් ඇටියට අපි අද කතා කරුවට ඒක අපේ මුතුන් මිත්තෝ ඒ කාලෙදිත් ඒක දැනගෙන හිටියා. දුමේ එල්ලලා තිබ්බහම අපි ඊළඟ කන්නේ වගා කරන දේවල් ටික ඒවා හොඳ පැලවීමේ ප්‍රතිශතයක් ඒවලට ලැබෙනවා කියලා. මේ වුඩ් විනිග එහෙම නැත්නම් ලී විනාකිරි කියන එක සාමාන්‍යයෙන් අපිට හදාගන්න සරල ක්‍රමයකුත් තියෙනවා. සහ දැන් වෙනකොට මේක ව්‍යාපාරික මට්ටමේ එහෙම නැත්නම් කර්මාන්තයක් ඇරෙට වෙනම කරන ආයතනක් තියෙනවා. මේ ලංකාවේ එහෙම ආයතන විශේෂයෙන් කියලා අපිට කියන්න අමාරුයි. නමුත් එහෙම කරන ආයතන මේ ලෝකේ දැනටත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සරලව ගත්තාම මේ ලී විනාකිරි නැත්නම් වුඩ් විනිග කියන එක හැදෙන්නේ කාබනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම ලී, පොල් කටු ඒ වගේ ඕනම කාබනික ද්‍රව්‍යයක් මේක අඟුරු බවට පත් කරද්දී ඇති වෙන දුම ඝනීභවනය කරලා තමයි මේ ලී විනාකිරි එක හදන්නේ. සාමාන්‍යයෙන් අපි ඒ වගේ කාබනික ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා නම් මේ ලී විනාකිරි නැත්නම් වුඩ් විනිග එක ලීටරයක් හදාගන්න සාමාන්‍යයෙන් කාබනික ද්‍රව්‍ය කිලෝ 80ක් වගේ ප්‍රමාණයක් අපිට දහනය කරන්න වෙනවා. ඒ වගේම මේ වුඩ් විනිග එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී අපි කලින් වීඩියෝ එකකදීත් අපිට කිව්වා මේක කෘමි විකාශකයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොළොවේ තියෙන pH එක බැලන්ස් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කොම්පෝස්ට් හදනවා නම් ඒවල තියෙන ඉක්මන් බව, එහෙම නැත්නම් ඒකේ වේගය වැඩි කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට දුගඳ තියෙන තැන් උඩ ඒකේ තියෙන දුගඳ නැති කරන්නත් මේ ලී විනාකිරි එක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේවට එක එක අනුපාත තියෙනවා. නමුත් සරලව ගත්තොත් එහෙම අපිට මේකෙන් ලීටරයක් වතුර ලීටර 100ක කලවම් කරලා තමයි මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේකෙන් 1 ලීටරයක් හදා ගන්නවා කියන්නේ ඒකත් තව ලීටර 100කින් වැඩි කරලා තමයි අපි මේක පාවිච්චි කරද්දී පාවිච්චි කරන්නේ. මුලින්ම මේකට අවශ්‍ය කරන දේවල් අපි කතා කරුවොත් එහෙම මේකට සාමාන්‍යයෙන් මේ වගේ ලීටර් 200 210 වගේ පරිමාවක් තියෙන අපිට බැරල් එකක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපිට මේ පියන දෙපැත්තෙම පියන ඇතුව තමයි අපි අරගන්න ඕනේ. එතකොට අපි ඒක එක පැත්තක පියන මේ විදිහට මේ වෙනම වෙන් කරගන්නවා. වෙන් කරලා අපි මේක මැදදී අපිට පුළුවන් මේ වගේ සරණීරුවක් පාවිච්චි කරලා මේක අරින්න වහන්න පුළුවන් විදිහට. මොකද මේක අපි මේක ඔයගොල්ලන්ට වැඩි කරගෙන යද්දි පෙයි මේකට ආපෝ සැරයක් මෙතෙන් හයි කරලා අපිට ගින්දර දාන්න සහ ඒ පාලන කටයුත්ත සඳහා මේක ඒ විදිහට සරණීරු දාලා හදා ගන්න ඕන. ඒ බැරල් එකේ අපි කලින් පෙන්වුවා මේ පිටිපස්සේ පැත්තේ අපි සාමාන්‍ය දොරක් හදාගත්තර පෙන්වපු විදිහට ඒකේ අනිත් පැත්තේ අපි සාමාන්‍ය මේ වගේ උඩ මට්ටමේ ඉඳලා මේකට යකඩ බටයක් සම්බන්ධ කරනවා. අඩි 4ක් විතර වගේ සාමාන්‍ය දිගක් තියෙනවා. එතනින් පස්සේ අපි මේකට සම්බන්ධ කරන්නේ උණ බම්බුවක්. ඒ සාමාන්‍ය අපිට මේ වගේ ලොකු උණ බම්බුවක් ගන්න ඕන. ඒ උණ බම්බුව අරගෙන අපි කරන්නේ මේ තියෙන හැම ගැටිත්තක්ම අයින් කරගන්න. අපිට ඒකට සාමාන්‍ය යකඩ ඉන්නක් වගේ එකක් පාවිච්චි කරලා මේකේ ඒ ගැටි ටික සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන්. එතනදී සාමාන්‍ය අපි ගන්න ඕනේ අඩුම ගානේ අඩි 10ක්වත් දිග තියෙන උණ බම්බුවක්. ඒතකොට තමයි අපිට මේකේ ඇත්තටම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙන්නේ.
මේ උණ බම්බුවත් ඒ වගේ මේ යකඩ බම්බුවත් සාමාන්‍යයෙන් මේ බැරල් එකට සම්බන්ධ වෙන ආනතිය තියෙන්න ඕන අංශක 30ක් විතර වගේ. ඒ කියන්නේ මෙතන බැලුවොත් එimhe අංශක 30 විතර ආනතියකින් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්න ඕන මේ බැරල් එකට. ඊළඟ අපි කරගන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් මේකේ පුරුක් එකකට එකක් විතර වගේ ඉහිල් මේ යකඩ බම්බුවට සම්බන්ධිත තැන ඉඳලා පුරුකක් විතර වගේ ගියාට පස්සේ මේ වගේ පොඩි කුහරයක් මේක සාමාන්‍ය අඟල විතර වගේ කුහරයක් හදාගත්තා නම් ඇති. සාමාන්‍යයෙන් සරලව කියනවා නම් ඔයගලන්ට කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මේක අත්දැකීමක් තියෙනවා නම් උණ වෙඩි හදනකොට අපි උණ බම්බු හදාගන්න විදිය තමයි මේක. ඒ කියන්නේ ඒකෙදිත් අපි අතුරු සම්පූර්ණ කුහරයක් කරගන්නවා. ඒ වගේ මේ වගේ කටකුත් ඒ වගේ හදාගන්නවා. ඉතින් ඒක තමයි අපිට සරලම කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට හදාගෙන මේ උණ බම්බු අපි ඊළඟට කරන දේ තමයි මේක වගේ ආධාරකයක්. මේ වගේ ආධාරකයක් තියලා මේකට සපෝට් එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් මේක කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ සපෝට් එකක් තියලා ඒක රඳව ගත්තා නම් අපේ මේ සාමාන්‍ය විදිහට ගත්තොත් මේක සැකස්ම අපි හදලා ඉවරයි. ඊළඟට අපි කරන්න ඕන පියවර තමයි මෙතන මේ යකඩ බම්බුවත් උණ බම්බුවත් සම්බන්ධ කරගත්තු තැනට අපිට පුළුවන් මුලින්ම මේකට සාමාන්‍ය රබර් පටියක් වගේ නැත්නම් ටියුබ් පටියක් වගේ එකක් අරගෙන ඒකෙන් වෙලලා එතන උඩින් මේ වගේ මැටි අරගෙන මැටි වලින් මේ වගේ සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න එක. එතනින් පස්සේ අපිට පුළුවන් දැන් මේක තවත් මේ මැටි එක සාමාන්‍යයෙන් මේක රත් වෙද්දි මේක අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු උෂ්ණත්වයක් එනවා. මේක රත් වෙද්දි මේ මැටි එක වේලෙන්න බලනවා. ඒ හින්දා අපි කරන්නේ මේ වගේ ගෝණි තෙත ගෝණි ටිකක් අරගෙන මේ සම්බන්ධ කරගත්තු තැන ඒ ගෝණි වලිනුත් හොඳට මේ විදිහට වෙලා ගන්න ඕන. ඒ මැටි වේලෙන්නේ නැති වෙන්නේ. දැන් මෙතනදී සම්පූර්ණයෙන් වෙන්නේ අපි මෙතන දහණය කරද්දී එහෙම නැත්නම් අපි මෙතන අඟුරු හදනකොට මේ දුම ඇවිල්ලා මේ බටේ දිගේ ගියාම අපි මේකට තව මේ බටේ සීතල කරගන්න එහෙම නැත්නම් මේ උඩ බටේ සීතල කරගන්න තවත් අමතරව තෙත ගෝණි ටික අපි තියාගන්න. මොකද මේක තෙත් කරද්දී තමයි මෙතනින් අපි මේ හදාගත්තු ඒ කුහරයෙන් මේ දුම ගණීභාවනය වෙලා අපොසට මේ පැත්තට ඇවිල්ලා වැක්කිරෙන්නේ. ඉතින් එතකොට අපිට එකතු කරගන්න මේ වගේ සරලව මේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මේ පෙන්නන විදිහට මෙතනින් එල්ලගත්තාම අපිට ඒකට ඒ දුම ගණීභාවනය වෙලා එන මේ වතුර එක එකතු කරගන්න පුළුවන්. දැන් මේක අපි සාමාන්‍ය මට්ටමට ඇවිලින්න පටන් ගත්තට පස්සේ අපි කරන අර මම කලින් කියපු විදිහට පෙන්නපු විදිහට එය පියන අරගෙන මේක පුළුවන් තරම් වාතය ඇතුළට යන්නේ නැති විදිහට මේක ආවරණය කරගන්න ඕනේ. එතනින් පස්සේ අපි කරන්නේ මේ විදිහට අපි මේ පෙන්නන විදිහට මේකට අර අපි කලින් කිව්වා ගෝණි ටිකක් තියාගන්න කියලා. ඒ ගෝණි ටික මේ වලට පේන විදිහට මේක වටේට ඔතා ගන්න ඕනේ. තෙත ගෝණි වලට මේක ඇතුලෙන් යන දුම ඝනීභවනය වෙලා තමයි ඊට පස්සේ මේ අපි හදාගත්තු භාජනයට මේ ටික එකතුලා අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මේ තෙත ගෝණි මේ උණු බම්බුට ඔතද්දී විශේෂයෙන්ම සලකන්න ඕන දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් අපි අර දුම එකතු කරන භාජනයේ ඉඳලා අඩුම ගානේ අඩියක්වත් දුරින් මේක ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මේකේ තියෙන වතුර ටිකක් යන්න පුළුවන් අපි මේ එකතු කරන භාජනයේට. ඉතින් මෙතනදී වලට පේනවා මේක මෙතනින්ම බිමට වැක් කරනවා මේක මෙතනින් මෙහාට වෙන්නේ. ඒ හින්දා ඒකත් විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් එක්ක ඔයාලට ඉදිරිපත් කරන්න ඕන. දැන් ඔයාලට මේ පේන්නේ අපි මේ විදිහට එකතු කරගත්තු
වුඩ් විනිගේ නැත්නම් ලිවිනාකිතික අපි සාමාන්‍ය මේක අපිට ගත්තු ගමන් පාවිච්චි කරන්න බෑ මොකද අපි මේක සාමාන්‍ය අඩුම ගන්න දවස් 90ක් ඒ කියන්නේ මාස 3ක වගේ කාලයක් මේක එකම තැනක අපිට පුළුවන් විදුරු බෝතලේ වගේ දාලා එක තැනක තිබ්බහම මේකේ කොටස් 3ක් වෙන් වෙනවා. ඒකේ උඩම කොටස තියෙන්නේ සාමාන්‍යයෙන් වතුර වලට සමාන එකක්. ඒ කියන්නේ එතන තියෙන මේ සැර එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි. යටටම මේක යනවා තාර වගේ සාමාන්‍යයෙන් කළු පාට තාර වගේ කොටසක්. ඒකට ඒ දෙක අතර මැද්දේ තියෙන කොටස තමයි අපි වුඩ් විනිගර් කියලා අපි වගාවට පාවිච්චි කරන වගාවට සහ මම කලින් කතා කරපු අපේ ඒ යොදා ගන්න දේවල් වලට. අපිට මේකේ අර යටින්ම ඉතුරු වෙන තාර වගේ කොටසත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් සාමාන්‍ය දන්න කළු තෙල් වගේ දේවල් පාවිච්චි කරනවා මේ ලී වගේ දේවල් කල් තියාගන්න. ඉතින් අපිට ඒ වෙනුවට මේකේ එන ඒ තාර එක පාවිච්චි කරන්න පුළුවන් අපිට තව වතුරත් එක්ක කලවම් කරලා ඒක කාබනික ලී ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් දව ආරක්ෂකයක් හැටියට. ඉතින් ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක් තමයි මේ වුඩ් විනිගර් කියන්නේ. කලින් වීඩියෝ කිව්වා වගේ අපි මේ වෙනකොට අපි ආයතනයේ මේ වුඩ් විනිගර් එක තියෙනවා. ඉතින් කවුරු කෙනෙක් කැමති නම් මේක ගන්න මේ තියෙන අංක වලට කතා කරුවොත් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරලා දෙන්න. ඉතින් අද දවසේත් මේ වීඩියෝ එක තුළින් ඔබට යම්කිසි දෙයක් දැනගන්න නැති ඉගෙන ගන්න නැති කියලා මම විශ්වාස කරනවා. අපගේ නවතම වීඩියෝ ලබා ගැනීමට Leslie's Agro YouTube channel එක subscribe කර bell icon එක එබුවොත් ඔබට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින්ම ඒක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් Leslie's Agro YouTube channel එක සමග එක්ක ඔබට ස්තුතියි. ඔබට සුබ දවසක්.